කොහොමද ඉතින් මෙන්න මේ මම දැන් ඉන්නේ මාතර. වැඩි හයියෙන් කතා කරන්න බෑ මොකද මේ පොරට වුණොත් ඉවරයි හරිද. මෙතන මේ මාතර මෙන්න මෙතන තියෙනවා මාතර වත් කඩේ කියන එක. මේ තියෙන්නේ ද හෝටල් කියලා මාතර වත් කඩේ කියලා. ඒක ඇතුළේ ඉන්නවා ධනපාලයා හරිද. ධනපාලයාගේ බස් එක මූ අයිනේ නවත්තලා තියෙනවා. මේ තියෙන්නේ මේක සුපිරි මොඩිෆයි පොරක් දාලා තියෙනවා ධනපාලයා ඉතින් හින මේ මෝඩිය හරිද. ඕකට කිසි 100ක් පතන්නේ නැහැ. ඕක ඒ වුණාට මේක මේ සුපිරට දාගෙන ඉන්නවා නාකිකෙක් වුණාට සුපිරට හදාගෙන ඉන්නවා මේ බලහංකෝ මා බස් ටිකේ ලස්සන දැන් මචං මේක අපි සීප උස්සන්න තමයි යන්නේ හරිද දැන් මේක දැන් තමයි බත් කඩේට ගියේ හරිද මේක බත් කාලා ෂේප එද්දී අපිට මේක උස්ස ගන්න පුළුවන් මේකට කිසි 100ක් පතන්නේ නැහැ කෙලින්ම මේක යටට දාලා තමයි යන්න ඇත්තේ පොඩි පටයක් දාලා බලමු මේක අඩි බලන්න බස් එක ලෝබයි බලන්න දුක හිතෙනවා මේ බලන්න මොන ස්ටිකර් පාරක් එම ගහලා තියෙනවා පස්ස එහෙම මේකේ මරු අම්මා මේක මරු බස් එක බං මෙහෙම බස් එක මටත් තිබ්බනම් කියලා හිතෙනවා ඉතින් නෑනේ දැන් මේක ඉස්සුවා නම් බඩු හරි එනම් මේ සීප නැගගමුකෝ බස් එකට බලන්න මොකා සුවර් කෝක දාලා යන්නේ ඔක මෝඩයනේ ඔක යාලා යන්නේ අතුර දොර හරි මේක දොර ඇරලා ගිහින් තියෙන්නේ මේක යතුරු දාලා ගිහින් තියෙන්නේ ස්ටාර්ට් කරගමු වැඩි සද්ද බද්ද නැතුව කරමු මොන අරක එනව නේද උඩ අරන් අරක එනවා මේක යයි තන්න ඇවිල්ලා බලන්නම නෑ මොනවද බස් එක නැංගා ආයෙත් බහලා යනවනේ මූ මේ මොනාර එකක් අරන් යන්න වෙත් තියෙන්නේ යතුරු අරන් ගියාද දන්නේ බලමු යතුරු දාලා ගිහින් තින්නේ මේ පාරයි යනවා යන්න මේක ඇරලා මට ලයිසන් තියෙනවා මට බස් පැද්ද හැකි මට බරවහන් ලයිසන් තියෙනවා අපි ටිකක් මේක ඈතට යන්න මොකද නැත්තම් ඌ මේ ළඟට ආවොත් ඌ දකින්නනේ ඒ ඉඳ ටිකක් ඈතට යන්න බස් එක අම්මෝ ලයිට් එක නයි කරන්නේ මට මේ ලයිට් එක නයි කරන්නේ මේ ස්විච් බෝඩ් මේක දිගට ස්විච් මේක නාකියෙක් වුණාට බස් පිස්සේ අම්මට සිදුවේ වෑන් එක පෙරලිලා ගාල්ලට අරන් යන්න මේක ගාල්ලට අරන් ගියා ඔන්නෝනේ උට ගාල්ලෙට ඉන්න මේක දැන් රෑනේ මේ රෑයලා බස් එක නෑ උට එන්න ආයේ ගාල්ලට මේ ජීපේ යන්න ගාල්ලේ ඉන්නවා ගාල්ලේ ඉන්න මම දැන් යාළුවෙක් උගේ ගෙදර අතු පාරක තියෙන උගේ ගෙදර ගාල්ල හරිද ගාල්ලේ චුට්ටක් දුරට යන්න ඕනේ
ඒකට තමයි අපි ගෙවල් තියෙන්නේ. ගෙදරට දාමු මේ ගරාජ් එකක් තියෙනවා. ඒකට දාමු. ඒතර හොයාගන්න බෑ. ඊට කලින් මේ ගෙවල් ළඟට ගිහිල්ලා කෝල් එකක් කරන් බලමු කරා ඉන්නවද කියලා. ජනපාලය නාට්‍යනාට ගස් 30ක්ද කොයිද වඩේ? ගස් එක හදාගෙන ඉන්නවා. ඉතිරි දේවල් වල ඉන්න වෙලාවක් නැහැ. වෙලාවකින් තියෙන වෙලාව. දැන් වෙලාව ඇවිල්ලා 2යි පාන්දර 2යි වෙලාව. මූනේ 6:12 ඇවිල්ලා දැන් ඉන්නේ බත් කඩේකට. නයිට් හෝටල් එක. මේකට දාලා කන්න තමයි යන්නේ ඉතින්. කරන්න දෙයක් නැහැ. ජනපාලය අපි ගත්ත පස්සේ මේ තොපි දන බලාගෙන ඉන්න උන්ට කියන්නේ ජනපාලට කියන හැම නෙමෙයි. බස් එක ගත්තා කියලා. ඔන්න මෙන්න අපි දැන් ගාල්ලට ඇවිත් ඉන්නේ. මධ්‍යම බස් නැවතුම් පොළට ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ. හොට්ටේ දුර තියන්නේ. කොට තියෙන උංගියේ. මේක ඔන්න ඉස්සරහා මේක තමයි ගේන්නේ. මේක තමයි ගියේ. කමල අපිට ඉන්නේ ගේ පුතේ. හොරගේ. මේ බහලා කොල්ල දාලා අඩු ලයිට් එක මම බස් එක පටලසන කරලා දාලා බලමු. හෙලෝ. ඔව්. කොහෙද ඉන්නේ? ඊයදරින්නේ. නිදිද? යකෝ පාන්දර 12ට නිදිය නැතුව ලැට් එකේ ඉන්නවද කියලා මම හිතන්නේ. යකෝ නිදිව. මේ මං අර වැඩේ කරා උඹ ආවේ නෑනේ. මම බස් එක ගත්තා මේ බස් එක වල ගෙවල් ඉස්සර. මේ ගරාජ් එකට දාන්න. ඔය ගේ පිටිපස්සේ තියෙන ගරාජ් එකට දාහන්. මේ බහම මේ පිටිපස්සේ දොර මං එන්නම් ඒක අරින්න. ඊපස්සේ දොරෙන් වරෙන් ඇතුළට. හරි. බඩු ඒ අපිට මේක දාන්න කියලා. උන්ගේ ගෙවල් විතර තමයි හදන්න තියෙන්නේ මේක. මගේ ගරාජ් එක. ඉතින් ඔන්න අපි මේ බස් එක උස්සවුවා. එහෙනම් මේ නම්බර් ප්ලේට් එක මාරු කරගන්න ඕනේ. එහෙනම් ඔයිස් අද අපේ වීඩියෝ වීඩියෝ ඉවරයි. බයි බයි.